මොකද අය? ඒක වැරදි මම කිව්වේ කිය. ඒක දාන්නේ. මම ගෑණි පෙරදේ වල කියන්නේ. Hi, good morning. Welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා යටින් තියෙන bell icon එකත් click කරන්න. ඉතින් මම අද මේ last වෙලා ඉන්නේ මගේ යාළුවාගේ batik saree shoot එකට යන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද දවසේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් අද බලමු. ඒ වගේම shoot එක වෙන්නේ කොහෙද කොතනද කියලා මම ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මම මගේ යාළුවාගේ pages Facebook Instagram TikTok pages ටික description එකේ mention කරන්න. ඉතින් අද අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මම උදේ පාන්දර ගත්ත වීඩියෝ එකක්. හස්බන්ඩ් වැඩට යන්න කලින් මම යාට කියලා කුණ්ඩේ හදාගත්තා. මොකද මට තනියම කුණ්ඩේ හදාගන්න අමාරුයි. දැන් මං යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් යමු අපි පාරට. මම පාරට ගිහිල්ලා විනාඩි 5ක් විතර යනකොට දීපශිගාලා ආවා. A few moments later. අපි දැන් මේ යන ගමන් මේ ඉන්නේ මගේ යාළුවා දීපශිකා. හායි දීපශිකා. මේ ඉන්නේ මල්ලි. එයාගේ මල්ලි. හායි හෂාන අයියා කොහමද? මේ ඉන්නේ පියුමි අක්කි දීපශිකාගේ අක්කි. මේ තියෙන්නේ අපි ෂූට් එකට ආපු ස්ටුඩියෝ එක. මේ තියෙන්නේ හෂාන අයියාගේ ස්ටුඩියෝ එක. මේක තියෙන්නේ ගම්පල. ඔයාලා ඕනම කෙනෙක්ට ෂූට් එකක් ඉන්ඩෝර් ෂූට් එකක් කරගන්න මේ ස්ටුඩියෝ එකට යන්න පුළුවන්. අයියව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔයාලා Facebook Instagram TikTok search කරලා බලන්න හෂාන් ලියනගේ ෆොටෝග්‍රැෆි කියලා අයියාගේ pages තියෙනවා. ඒ වගේම මම description box එකේ අයියාගේ links දාන්නම් pages වල. ඒ වගේම Google එකේ search කරලා බලන්න අයියාගේ ස්ටුඩියෝ එක ඔයාලට location පෙන්නනවා. එහෙනම් අපි වැඩේ පටන් ගන්න යන්නේ. මේ තියෙන්නේ සාරි පොට page එකේ anniversary shoot එක. එතකොට ඔයාලට මම description එකේ links ඔක්කොම දාන්නම්. ඔයාලට ලේසි. එතකොට batik sarees, hand printed saree, tie dye sarees හොඳම materials use කරලා මෙයාලා sarees හදන්නේ ලංකාව oil super oil වලින්. එතකොට ඔයාලට ඕනම design එකක් customize කරලා ගන්න පුළුවන්. ඒ වගේම Coco app එක හරහා ඔයාලට ගෙවන්න ගන්නත් පුළුවන්. දැනට මෙයාලගේ online store එක විතරයි තියෙන්නේ. කිව්වා වගේ මම description එකේ links ඔක්කොම ටික දාන්නම්. මේ තියෙන්නේ අපි කරපු තව චූටි shoot එකක්. මම ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් හෂාන් ලියනගේ photography page එකට ගියාම. මෙයා ඉඳන් ගන්නනේ. ඔක්කේ මම කිව්වනේ. බයි හෂාන් අයියා. වැඩ නෝන ඉස්සර. අම්මා නෑ පස්සේ ගියා. අන්න ඔහොමයි අද දවසේ වැඩ ටික අපි ඉවර කරේ. ඔක්කොම වැඩ ටික ඉවර කරලා දීපශිකා මාව ගේ ගාවින් දාලා ගියා. මම පෙන්නන්නම් දැන් මං ගෙදර එනකන් කවුද බලාගෙන ඉන්නේ කියලා. මේ තියෙන්නේ ලස්සන ෂූට් එකේ ලස්සන ෆොටෝස් ටික. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. Stay tuned for more. Thank you for watching.